හායි යාළුවනේ. ඔබ විශ්වාස කරනවද වාසනාව කියන එක? නැත්තම් ලැබීම කියන එක? මේ එකක්වත් විශ්වාස කරන්න එපා. ඔබ විශ්වාස කරන්න ඕනේ එකම දේ තමයි ඔබ. ඔබ ඔබම විශ්වාස කරන්න. වෙන කිසිවෙක් විශ්වාස කරන්න එපා. මන්ද ඔබගේ ජීවිතය ගැන, ඔබගේ වැඩපිළිවෙල ගැන, ඔබගේ ඉදිරි අනාගතය ගැන ඔබයි තීරණය කරන්න ඕනේ. ඒක කවුරුවත් තීරණය කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි ගොඩක් අය විවිධ ස්ථානවල වැඩ කරන්නේ. හැබැයි ඔබට පුළුවන් ඔබේ ජීවිතය ගැන ඔබ තීරණයක් ගන්න. වාසනාව කියලා එකක් නැහැ. ලැබීම කියලා එකක් නැහැ. එහෙම වාසනාව කියලා එකක් තියෙනවා නම්, ලැබීම කියලා එකක් තියෙනවා නම් අපි නිකන් හිටියත් අපිට දේවල් ලැබෙන්න ඕනේ. හැබැයි මේ අපි ගත්තාම ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් ලබාගෙන තිබෙන්නේ ඔවුන්ගේ උත්සාහය මත, කැපකිරීම මත. ඒ ගමන තුල ඔහු ගමන් කරපු නිසා තමයි මේ දේවල් ඔහු ලබාගෙන තිබෙන්නේ. ගොඩක් ධනවත් පුද්ගලයෝ, සාර්ථක පුද්ගලයෝ, මේ අය මේ දේවල් ලබාගෙන තිබෙන්නේ ඔවුන්ගේ උත්සාහය, කැපවීම මත. ඒ නිසා ඔබටත් පුළුවන්. ඔබ උත්සාහ කරනවා නම්, ඔබ කැපවීම කරනවා නම් ඔබගේ හීනෙට ගමන් කරන්නට පුළුවන්. හැබැයි හීනයක් තිබෙන්න ඕනේ ගමන් කරන්න. හීනයක් නැති මිනිහෙකුට කවදාවත් ගමන් කරන්න බෑ. ඉස්සෙල්ලා හීනයක් දකින්න, ඒ හීනෙට ගමන් කරන්න ඔබම තීරණය කරන්න. ඔබ ඒ හීනෙට ගමන් කරන්න ඔබ තීරණය කරද්දී ඔබට විවිධ ප්‍රශ්න, විවිධ බාධක, විවිධ කලකිරීම්, විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. ඒ කිසි දෙයක් ඔබ ගණන් ගන්න එපා. ඒව හැම මොහොතේදීම පරාජය කරන්න ඔබගේ ඇතුළාන්තයට ඉඩ දෙන්න. ඔබගේ ඇතුළාන්තය හදවතට ඉඩ දෙන්න, එය පරාජය කරන්න. ඔබට පුළුවන් ඔබගේ සාර්ථක ගමන් කරන්න. අපි ගත්තොත් විවිධ පුද්ගලයන්ගේ ඔවුන් ආවා වූ ගමන ගැවුවොත් ඔවුන් ලොකු කලකිරීම් තිබෙනවා. ඔවුන් වැටිච්ච තැන් තිබෙනවා. අසාර්ථක වෙච්ච තැන් තිබෙනවා. හැබැයි ඒ එක තැන වැටුනේ නැහැ. ඔවුන් ඒ වැටිච්ච තැනින් නැකිටලා, එතන හිටියේ නැහැ. ඔවුන් නැකිටලා නැවතත් ඔහුගේ හීනෙට ගමන් කරන්න පටන් ගත්තා. අපි ගත්තොත් සිද්ධාලේප මුදලාලි ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කරලා පළවෙනි ගමනේදී ඔහු එකම එක සිද්ධාලේප කුප්පියක් වික්කේ නැහැ. හැබැයි ඔහු ඊළඟ දවසෙත් ගියා. ඊළඟ දවසෙත් ඔහුට ඒක විකුණ ගන්න බැරි වුණා. හැබැයි ඊළඟ දවසේදී ඔහු ඒක විකුණන්න ගත්තා. ඇයි හේතුව? ඔහු කඩවලට කරදරයක් වුණු නිසා. ඔහු ඒක විශ්වාසයෙන් ඒ ස්ථානයට ගිය නිසා. ඔහු එහෙම කරේ ඇයි? ඔහුට හීනයක් තිබ්බා. ඒ හීනෙට ළඟා වෙන්න නම් අපටම වැඩ කරන්න අවශ්‍යයි. ඔබට ඔබ වැඩ කරන්න ඕනේ. ඔබට ඔබ මඟ පෙන්වන්න ඕනේ. එයින් ඔබට සාර්ථක වෙන්නට පුළුවන්. විශ්වාස කරන්න.